අවසරයි රහතන් වහන්සේ මේ අර මේ ආසව කියන එකයි අර නාමගොත්ත මේ මතක සටහනක් විදිහට තැම්පත් වෙනවා කියන එකයි දෙකක්ද රහතන් වහන්සේ? දැන් අනුසය හැටියට තමා උපදින්නේ. අනුසය අස්කලොත් ආසව හැටියට තැන්පත් කරන්නේ නැහැ. අනුසය ඉපදුනොත් ඒක නිකම්ම හිටියොත් ආසව හැටියට තැන්පත් වෙනවා. ආසව කියන්නේ දැන් ඔය සිංහල වෙද මහත්තුරු අරලු බුළු නෙල්ලි තුනම හැලියකට දාලා වතුර දාලා තියනවා පැහෙන්න. එයාට මොනවද කියන්නේ? ආසව අරිෂ්ඨ. අන්නේ වගේ පැහෙන ගොජ ගාලා පැහෙන ක්‍රියාත්මක වෙන ගති තුනක්. මේවා තමයි ආසව. කාමාසව, භවආසව, අවිජ්ජාසව. ඒක නිසා දිට්ඨාසව ඉවේ ඇති වෙන ඇතුළේදී. ඇතුළෙන් ගන්න පිටින් ගන්න ලෝකෙන් ගන්න බාහිර ලෝකෙන් ගන්න ප්‍රිය දෙයට ඇලිලා තණ්හා අනුසය. තැන්පත් කරන්නේ කාමාසව හැටියට. පිටෙන් ගන්න තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති වුණොත් පටිඝානුසය භවආසය හැටියට තැන්පත් කරනවා වෙනවා. ඒ වගේම සංසන්දනය කළොත් අවිද්‍යාසව හැටියට අවිද්‍යානුසය හැටියට ඉපදලා අවිද්‍යාසව හැටියට තැන්පත්. එතකොට මේ කාමාසව භවආසව අවිද්‍යාසව තුන ඇතුළට ගියාම ඔය තුන අරලු බුළු නෙල්ලි වගේ එකට පැහෙනවා. මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා අලුත් ආසව කොටසක් හැදෙනවා. ඒවට කියනවා දිට්ඨාසව. එතකොට ඒ පුද්ගලයාගේ දැක්ම විපරීත දර්ශනයක්. අර අවිඤ්ඤාතාරේසු මිලක්කේසු බවට පත් වෙනවා ඒක. දුප්පඤ්ඤස්ස බවට පත් වෙනවා. මේ දිට්ඨාසව තමයි බලවත් වෙන්නේ. පෘථග්ජන පුද්ගලයාගේ දිට්ඨාසව දැක්ම විපරීත දර්ශනයක්. ඇත්ත දකින්නම බෑ. යථාවාදී තථාකාරී ලෙස තථාවාදී යථාකාරී ලෙස දකින්නම බෑ. ඒකනේ ඔය මහාන වෙච්ච ආම්දුරෝ ඔය දැන් ඔක්කොම ඔය කරන්නේ වැරදි වැඩ කරන්නේ ඔය ඔක්කොම ඒකයි. ඔය සම්මතයෙන් බුද්ධ ආගමේ මහාන වෙච්ච ආම්දුරෝ මැරෙන්නේ කරන්නේ මේ දිට්ඨාසව බලවත් වෙලා. නිවන් දකින්න මොකද්ද අයින් කරන්න ඕනි ඉස්සෙල්ලා දැන් තියෙනවා. ඔබ සියලු දෙනා ගාව ඔබ සෝතාපන්න ඵලයට පලලා නැත්නම් ඔය කාමාසව භවආසව අවිද්‍යාසව දිට්ඨාසව තියෙනවා. මොකද්ද අයින් කරන්න ඕනේ? පළමු කොටම මුලින්ම මොකද්ද අයින් කරන්න ඕනේ? දිට්ඨාසව අයින් කරන්න ඕනේ. දිට්ඨින් උජුං කරෝති. උජුං කරෝති කියන්නේ උදුල අයින් කරන්න ඕනේ. චිත්තමත්ත පසීදති කරන්න ඕනේ. අන්න ඒකයි සෝතාපන්න ඵලය. ඒතකොට සෝතාපන්න ඵලයට පත්වීමේදී වෙන්නේ මේ වැරදි දැක්ම තුනක් තියෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස වැරදි දැක්ම. ඒ තුනෙන් මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒකයි වෙන්නේ. සෝතාපන්න ඵලෙදී එන්නේ ඒකයි. ඔබේ දැක්ම, දෘෂ්ටිය, ආකල්පය මේ ලෝකයේ පිළිබඳ පංචස්කන්ධය පිළිබඳව අද නැති සැප හෙට ලබා ගැනීම පිළිබඳව දෙව් මිනිස් සැප මතු බුදු උපදින බුදුන් පිළිබඳව තියෙන වැරදි දැක්ම සියල්ලෙන් මිදී නිදහස් වෙනවා. දැන් ඔබට බුද්ධ ආගමෙන් උගන්ලා තියෙන ඔය ඔක්කොම වැරදි දැක්මවත්. බුද්ධ ආගම කියන්නේ නිවන වහන පළවෙනිම ක්‍රමය පියවර මේ බෞද්ධයාගේ නිවන වහන්නේ බුද්ධ ආගමේ. බුදුහාමුදුරන්ගේ එකක් එහෙම ඒ වචනම අරගෙන විකෘති විදිහට කන පිට ගහලා ඒ වචනම පාවිච්චි කරලා නිවන වහනවා. ඒකයි බුද්ධ ආගම. රහතන් වහන්සේ එතකොට අර මේ ආමිෂ වේදනාවක් අපිට ඇති වෙනකොට රත් වීමක් මත් වීමක් ඇති වෙන්නේ මේ භූත වල ගති ස්වභාවයක්ද අපිට දැනෙන්නේ අර නෑ. ඒක ආමිෂ සුඛ වේදනාවක්. එක්ක ආමිෂ දුක් වේදනාවක්. එක්ක ආමිෂ අදුක්කම සුඛ වේදනාවක්. දැන් මේ මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ දැන් අපි ඒක තාම කිව්වේ නෑ. ඒක හෙටනේ මේ අනිද්දා කියනවා. මේ ආනපාන සතිය අනුස්සති වඩනකොට සතර කමඨාන් වඩනකොට මේ ආමිෂ සුඛය නිරාමිෂ වෙනවා. ආමිෂ දුක්ඛය නිරාමිෂ වෙනවා. අදුක්කම සුඛ නිරාමිෂ වෙනවා. එතකොට මොකද්ද නිරාමිෂ කියන්නේ? මොකද්ද ආමිෂ කියන්නේ? ආමිෂ කියන්නේ අලුතෙන් දෙයක් තැන්පත් වෙනවා ආසව. නිරාමිෂ කියන්නේ ඒක ආසව ආයි ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් ආසව නෑ. ඒකෙන් මිදී නිදහස් වුණා. නිරාමිෂ සුවේ නිවන. ආමිෂ සුවේ පැවැත්ම. ඔබ වහන්සේට දුක් නිරෝගී සුවය දෙස්. අනුස්සති වඩනකොට සතර කමඨාන් වඩනකොට ආනපාන සති සමාධිය වඩනකොට තරහක් ආපුවාම මෙත්තානුස්සතිය වඩනකොට අර ආමිෂ සුවය තරහෙන් ලබාගත් ආස්වාදයේ ආමිෂ සුවය නිරාමිෂ වෙනවා. මෙත්තානුස්සතිය බල ගැන්වෙනවා. අසුභ ප්‍රියමනාප දෙයකට ආම
කාම විතක්ක විචාර කළා ආමිෂ සුවයක් ලබනවා తాවකාලිකව අනුස්සති වඩනකොට අසුභානුස්සති මරණානුස්සති ඒ ආමිෂ සුවයම නිරාමිෂ බවට පත් වෙනවා. ඒකමයි නිරාමිෂ වෙන්නේ. තමගේ හිතේමයි මේ වෙනස ඇති වෙන්නේ.